තෙරුවන් සරණයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිත එකඟ කරගෙන අධ්‍යාත්මික ගමන ඉදිරියට යනවා වෙනුවට එක තැන හිරවීම. නැත්නම් එක තැන හිර වෙලා වගේ දැනීම. බහුතරයක් දෙනෙක් මට එවන ඊමේල් පණිවිඩවල වැඩිපුරම අහලා තියෙන්නේ මෙන්න මේ ගැටලුව ගැන. මේ අය යම් කිසි අධ්‍යාත්මික අවබෝධයක ඉන්න බොහොම ධාර්මික සිත් ඇති අය. සිත දියුණු කරගෙන අධ්‍යාත්මික පැත්තෙන් තව තව නව අත්දැකීම් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඉන්න අය. අධ්‍යාත්මික අභ්‍යාසවල නිරත වෙන අය. මුලින් මේ අභ්‍යාසවල නිරත වෙද්දී යම් තත්වයකට ඉදිරියට ආබවට ඔවුන්ටම ඉඟි ලැබුණත් එක්තරා මට්ටමකට ආවට පස්සේ සෑහෙන කාලයක් එක තැන හිර වෙලා වගේ. නැත්නම් වෙනත් අලුත් අත්දැකීම් හෝ වඩාත් දියුණු තත්වයක් මෙතෙක් අත්විඳීමට බැරි වුණාය. මෙහිම අය ගොඩක් ඉන්නවා. ඔවුන්ටම දැනෙනවා තමන් අධ්‍යාත්මික මාතෘකාවක් ගැන තව කෙනෙක් සමග සාකච්ඡා කරන්න ගියත් නැවතත් එක්තරා මට්ටමකට ආවට පස්සේ ඉන්නෙහා අවබෝධයක් ගැන අත්දැකීම් ගැන කතා කරන්න අවංකවම ඔවුන් අපොහසත් බව. මේ තත්ත්වය එයාට බොහෝ වද දෙන ගැටලුවක්. සමහරට මේ වැඩසටහන අහන්න ඇති මේ තත්ත්වය අත්දකින. මේ තත්ත්වයට නැත්නම් මේ ගැටලුවට විසඳුම් සෙවීම ජෙනරල් විදිහට නැත්නම් කාටත් පොදු විදිහට කරන්න අපහසුයි. මොකද මේ තත්ත්වයට බලපාන හේතු එක්කෙනාට අනුව වෙනස් විය හැකි නිසා. නමුත් මේ තත්ත්වයට බලපෑ හැකි හේතු අතරින් හැම කෙනාටම වගේ පොදු කාරණා ගැනත් කියන්න ඕන. මේ අධ්‍යාත්මික අභ්‍යාසවල ඉදිරියට යන්න නම් ඔබ මේ ගමනේ ඉදිරියට යන්න මුල් අවදියේහි තිබුණට වඩා දැඩි කොන්සන්ට්‍රේෂන් එකක්, සිතේ එකඟ බවක්, තමන්ගේ සිහිය පිළිබඳ තීව්‍ර අවධානයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබිය යුතුයි. ඉතින් මේ එක තැන හිර වෙලා වගේ දැනෙන හැමෝටම පොදු මේ දැඩි නෙක්ස්ට් ලෙවල් එකේ අවධානය පවත්වාගෙන යන්න තියෙන බාධාව තමයි ඔබ විවිධ දේවල් ගැන ඇති කරගෙන තියෙන ඕනාවට වැඩි ඇලීම සහ බැඳීම. ඔබ කොතරම් ධාර්මික සිත් ඇති කරගෙන හිටියත් පෘථග්ජන කෙනෙක් නම් ඔබ එක භෞතික පහසුකම් නැත්නම් සැප කෙරෙහි ඕනාවට වඩා යැපෙනවා. ඇලිලා ඉන්නවා. උදාහරණයක් විදිහට ඔබ කැමති සුව පහසු අසුනක ඉඳ ගන්න. සුව පහසු ඇඳක නිදා ගන්න. තමන්ට ෆෝඩ් කරන්න දරා ගන්න පුළුවන් උපරිම වටිනාකමේ සුව පහසු වාහනයක ගමන් බිමන් යන්න. සමහර විට එකකුත් මදි. එක අවස්ථාවට ගැලපෙන විදිහේ වාහන දෙකක්වත් තියෙන්න ඕන. එතකොට වටිනා ඇඳුම් අඳින්න ඔය මමත්වයේ කොච්චර නෑ කිව්වත් බහුතරයකට තමන්ගේ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් අයට වඩා කැපී පෙනෙන්න තියෙන්නේ පුදුම කැමැත්තක්. එතකොට මොකද වෙන්නේ? එහෙම කෙනා තමන්ට වඩා දක්ෂයෙක් දැක්කොත් නිකන් ඉන්නවද? නෑ. අර ව්‍යවහාර භාෂාවේ කියනවා වගේ කොහොම හරි කපලා දාන්න බලනවා. අර තමන්ට වඩා දක්ෂ කෙනා ඉදිරියට එන එක වළක්වන්න නොයෙකුත් අකටයුතු වල දෙනවා. අඩුම තරමේ හිතින් හරි ප්‍රාර්ථනා කරනවා අර තමන්ට වඩා දක්ෂ කෙනාගේ පහත වැටීම. ඉතින් කොහොමද අධ්‍යාත්මික අභ්‍යාසවල ඉදිරියට යන්න තරම් හිත පිරිසිදු කරගන්නේ, එකඟ කරගන්නේ? ඒ තරම් උසස් පිරිසිදු තත්වයකට තමන්ගේ හිත දියුණු කරගන්න එහෙම කෙනෙක්ට අමාරුයි, අපහසුයි. ඉතින් අර කැඩුණු රෙකෝඩ් එක වගේ එකම දේ තමයි කියවෙන්නේ, හිතෙන්නේ, දැනෙන්නේ. අධ්‍යාත්මික අභ්‍යාසවල සැබෑ දියුණුවක්, ඉදිරියට යාමක් එහෙම කෙනෙක්ගෙන් දකින්න අපහසුයි. ඔබත් මේ වගේ අය දැකලා ඇති. මේ අය මේ භෞතික ලෝකයේ සැප, සම්පත්, තත්ත්වය, පහසුව ඔන්න ඔය වගේ දේවල් වලට වහල් වෙලා. පුටුවක ඉඳ ගන්න ඕන, ඇඳක නිදා ගන්න ඕන, වාහනයක යන්න ඕන. ඒකට කමක් නැහැ.
නමුත් අවශ්‍යතාවය සපුරගන්න පමණක් සෑහෙන දේවල් පාවිච්චි කරන්න හුරු වෙන්න ඕන. මධ්‍යස්ථ බව කියන්නේ ඔන්න ඕකටයි. මං හිතනවා ඔබට වැටහෙනවා ඇති. අඩුම පහසුකම් මත ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් අත්‍යවශ්‍යම දේ පමණක් පාවිච්චි කරලා සෑහීමකටපත් වෙන්න පුරුදු වෙන්න ඕන. උදාහරණයක් කිව්වොත් බඩගිනි නිවා ගන්න පෝෂ්‍යදායී ආහාරයක් ගන්න. නමුත් ඔබ ඕනවට වඩා ඒකේ රස, මෝස්තර, ඒ කැමකේ හොයනවා නම් එතන තියෙන ඇලීම. ඔබ තමන්ගේ ක්ෂේත්‍රයේ දියුණු වෙන්න කැමති එක හොඳ දෙයක්. නමුත් තමන්ට වඩා දක්ෂයෙක් කපාගෙන අසාධාරණ ලෙස ඒ අයව වට්ටගෙන ඔබ බැබලෙන්න හිතනවා නම් එතන තියෙනෙත් ඇලීම. ඔබට සාමාන්‍ය මෝටර රථයක ගමන් බිමන් යාම මදිකමක් නම් ඔබට කෙසේ හෝ සුඛෝපභෝගී වාහනයක පමණක්ම ගමන් බිමන් යාමට අවශ්‍ය නම් එතන තියෙනෙත් ඇලීම. මේක පෘථග්ජනයන් අතර බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් සාමාන්‍ය ගතිගුණ එක්ක අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ තත්වයකට එන්න අමාරුයි. ඔබ සුවිශේෂී, උසස්, ඉහළ ආධ්‍යාත්මික තත්වයකට පත්වෙන්න උත්සාහ ගන්න හිතනවා නම් ඒ සඳහා ඔබ ශ්‍රේෂ්ඨ, සුවිශේෂ, උසස් ගුණධර්ම වර්ධනය කරන්න ඕන. කොටින්ම සරලවම ඔබ අත්‍යවශ්‍ය දේ පමණක් පාවිච්චි කරන්න හුරු වුණොත් ඔබට ඔබේ ඔය අනවශ්‍ය ඇලීම සෑහෙන දුරකට වළක්වා ගන්න පුළුවන්. අවධානය තීව්‍ර වෙන්න නම් අවශ්‍යතාවල බැලන්ස් එකක් තියෙන්න ඕන. ඔබේ මනස පිරිසිදු කරගන්න නම් ඔබේ වචනයත් ක්‍රියාවත් පිරිසිදු වෙන්න ඕන. ඔබේ මනස සැහැල්ලු කරගන්න නම් ඔබේ වචනයත් ක්‍රියාවත් සරල වෙන්න ඕන. අනවශ්‍ය එක්ස්ට්‍රාවගන්ට්, අධිසුඛෝපභෝගී, අධික මිලෙන් යුතු දේ පාවිච්චියෙන් බැහැර වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. කතාව එකක් නම්, ක්‍රියාව එකක් නම් සිත විතරක් පිරිසිදු කරගන්න, දියුණු කරගන්න බෑ. මේ සිත, වචනය, ක්‍රියාව කියන තුනම එක විදිහට පවත්වාගෙන යන්න ඕන. පිරිසිදුකම, සරල බව, අව්‍යාජ බව, මධ්‍යස්ථ බව ඔබේ මුළු ජීවිතේම තිබෙන්න ඕන. සැප විතරක් නෙමෙයි, Taman අනවශ්‍ය ලෙස අසීමාන්තික ලෙස Tamanගේ ජීවිතයට දුක් දෙන්නත් අවශ්‍ය නැහැ. අනවශ්‍ය ඇලීම වගේම අනවශ්‍ය ලෙස Tamanව පීඩාවට පත් කිරීමත් ආධ්‍යාත්මික දියුණුවට බාධාවක්. මේකට හේතුවක් තියෙනවා. මේ වගේ ස්වයං විනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ වගේ බැරෑරුම් ආධ්‍යාත්මික ක්‍රියාවලියක සාර්ථකත්වයක් ලබන්න හැකි. ඒ වගේ ශක්තියෙන් යුතු සිතක් බවට තමන්ගේ සිත පත් කරගන්න. නැත්නම් අර මුලින් කිව්වා වගේ මේ ආධ්‍යාත්මික අභ්‍යාසවල යම් දුරකට ගිහිල්ලා එතන නතර වෙනවා. ඉන්නේ හරිය යන්න පුළුවන් තරම් හැකියාවක් ඔබේ දුර්වල හිතට නැහැ. ඉතින් ඔය කොච්චර කිව්වත් තමන්ම පිළිගන්න අකමැති. තමන්ගේම ඔය සැප පසුපස යන ස්වභාවය මෙල්ල කරගන්න උත්සාහ කරන්න. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. නමුත් බරබර ආධ්‍යාත්මික වචන ටිකක් සහ ඒවයේ තේරුම දැනගත්තට වැඩක් නැහැ. ඔබ මේ දේවල් ප්‍රායෝගිකව පිළිපදින්නේ නැත්නම්. නින්ද පවා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න. චුට්ටක් හොයලා බලන්න අපමහ බුදුරජාණන් වහන්සේ උදේ අවදි වුණේ කීයටද කියලා. ඉතින් බොහොම ප්‍රබෝධමත්ව උදෙන් ටිකක් නැගිටින්න. ඕනවට වඩා නිදා ගැනීම පාලනය කරගන්න. ආහාර අනුභවය පවා කුසගින්න නිවා ගන්න තරමට, ජීවිතේ නිරෝගීව පවත්වාගෙන යන තරමට පමණක් ගන්න. අනවශ්‍ය ලෙස රස නිසා අධිකව පමණට වඩා ආහාර ගැනීමෙන් වළකින්න. සමහරු ඉන්නවා පුදුම කඩිසරයි. එක්ස්ට්‍රීම්ලි කඩිසරයි. උදේ ඉඳන් වැඩ රාශියක් කරනවා. අධික ලෙස ක්‍රියාශීලී. තප්පරයක්වත් නිකන් ඉන්නේ නැහැ. තවත් සමහරු ඉන්නවා සෑහෙන නිකන් කාලය ගත කරනවා. කොහොම හරි අනුන් ලවා හරි වැඩ කරගෙන Taman වෙහෙස වෙලා වැඩක් පළක් වල යෙදීම මග හරිනවා. ඔය දෙකෙන්ම වළකින්න. ඔය දෙකම අන්ත දෙකකට ගිය හැසිරීම. මධ්‍යස්ථ බව මේ හැම දෙයකටම අදාළයි. Tamanගේ නිටවිය යුතු දේ අවශ්‍ය පමණට කරන්න. විවේක වේලාවත් වැදගත්.
තමන්ගේ කයට, වචනයට, මනසට බ්‍රේක් එකක් අවශ්‍යයි. ආධ්‍යාත්මික ජීවිතයට, දියුණුවට මධ්‍යස්ථ බව කියන එක අත්‍යවශ්‍ය ඉතාම වැදගත් දෙයක්. ජීවිතේ හැම පැත්තකටම මේ මධ්‍යස්ථ බව අදාළයි. මේක තේරුම් ගන්න පහසුයිනේ. කෙනෙක් ඕනම දෙයක අන්තයකට යනවයි කියන්නේ ඒ කෙනාගේ ආවේගය වැඩි. ඒ කෙනාට ස්වයං පාලනයක් නැහැ. නැත්නම් එහෙම කෙනෙක් ඔපරේට් වෙන්නේ බොහොම ආවේගශීලීව. ස්වයං පාලනයක් ඇති කරගන්න හැකියාවක් නැහැ. මගේ වැඩසටහන් මාලාවේ නමේම කියනා වගේ තමන්ගේ මනසේ පාලකයා තමන් වීම වැදගත්. නමුත් අර තමන්ගේ ආවේගයට ඉඩ දීලා වැඩ කරන අයට ඒ හැකියාව නැහැ. ස්වයං පාලනයක් නැහැ. මේක ලොකු අඩුවක් සහ බාධාවක් ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවක් ලබන්න. මෙහෙම කෙනෙක්ට ජීවිතයේ සමබරතාවක් පවත්වාගෙන යන්න තරම් ශක්තියක් නැහැ. ජීවිතයේ ශ්‍රේෂ්ඨ දේවල් අත්විඳින්න ආධ්‍යාත්මික ජීවිතයේ ශ්‍රේෂ්ඨ උතුම් තත්වයකට පත් වෙන නම් ඔබට ශක්තිමත් බව නැතුව බෑ. නැතුව අමාරුයි. නමුත් ඔබ මෙතෙක් වෙලා කියපු මේ මධ්‍යස්ථ බව ජීවිතේ හැම පැත්තකටම සත්‍ය ලෙස අවංක ලෙස පවත්වාගෙන යන සමත් කෙනෙක් නම් ඔබට ඕනම දෙයක වගේම ආධ්‍යාත්මික ජීවිතයේත් ස්ථාවර නිරන්තර දියුණුවක් ලැබීම කළ හැකි දෙයක්. මොකද එහෙම කෙනෙක්ට තමන්ගේ හිත තමන්ගේ පාලනයට ගැනීමේ ශක්තියක් තියෙන නිසා. අසීමිත ආශාවන් පසුපස නොයා සිත හික්මවා ගැනීමට තරම් ඒ කෙනා බලවත් නිසා. එහෙම කෙනෙක්ට තමන්ගේ හිත උසස් තල දක්වා ගෙන යාමට තරම් එකඟ කර ගැනීමට ශක්තියක් ඇති නිසා. එහෙනම් නැවතත් ඉදිරි වැඩසටහනකින් හමු වෙමු.